ඉන්නවද? ඔන්න අද ලස්සන වීඩියෝ එකක් තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉතාමත් ඓතිහාසික වටිනාකමකින් යුක්ත වූ මඩුවංගල වලව්ව බලන්න තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පාසල් ළමයින්ට වගේම ඓතිහාසික දේවල් ගැන හොයන බලන ආසායට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් ලංකාවේ දැනට තියෙන වලව් ඉතුරු වෙලා තියෙන වලව් අතරින් සාමාන්‍යයෙන් මේ වෙද්දී ඉතාමත් ප්‍රසිද්ධ තැනක් තමයි මේ මඩුවංගල වලව්ව කියන්නේ. දැනටත් සංචාරකයන් බොහෝමයක් නිතරම බලන්න එන තැනක් තමයි මේ. වසර 300කට වඩා පැරණි ගොඩනැගිලි තමයි මේකේ අපිට බලන්න තියෙන්නේ. ඉතින් මඩුවංගල වලව්වේ ගොඩක් අය නොදුටු ඒ වගේම ගොඩක් අය දන්නේ නැති දේවලුත් මම මේ වීඩියෝ එකේ කතා කරනවා. අනිවාර්යයෙන්ම වීඩියෝ එක අවසන් වෙනතුරු බලන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මගේ channel එකට ඔයා අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. මේ වලව්ව ඉදි කරලා තියෙන්නේ මුලින්ම 1700 මඩුවංගල පරම්පරාවේ මුල්ම මුතුන් මිත්තන් තමයි මේක ගොඩනගලා තියෙන්නේ. ඉතින් ටිකින් ටික තමයි මේ වලව්ව මේ විදිහට විශාල වෙලා තිබෙන්නේ. ඒ කියන්නේ එකපාර හදපු දෙයක් නෙමෙයි. එක පරම්පරාවල් වලින් තමයි මේක මේ තත්ත්වයට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් වලව්ව ගැන කතා කරද්දි මඩුවංගල දිසාව ගැන කතා කරන්න නැතුව බෑ. ලංකාවේ ගොඩාක් දිසාවරුන්ගෙන් ඉහළම තැනක ඉන්න කෙනෙක් තමයි මඩුවංගල දිසාව කියන්නේ. ඒ වගේම මිනිස්සු අතරේ ගොඩාක්ම ගෞරවාන්විතව ජීවත් වුණු වලව්වක දිසාවේ කෙනෙක් තමයි මඩුවංගල දිසාවේ. ඉතින් සබරගමුවේ කළු කුමාරයා කියලත් කට්ටිය සඳහන් කරලා තියෙනවා. ඉතින් වලව්ව ඇතුළට අපිට යනකොට පේනවා ඒ කාලේ ගෘහ නිර්මාණ ශිල්පය කොච්චරක් දුරට දියුණු වෙලා තිබුණාද කියලා. මොකද මේකේ තියෙන ලී වලින් කරපු දේවල්, එතකොට බිත්ති මැටි වලින් තමයි කරලා තියෙන්නේ. ඒ වගේම ඒ කාලේ තිබිච්ච දේවල් අපි දැන් බලද්දි ගොඩාක් දියුණු තත්ත්වයක තිබිලා තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. මේ වලව්වේ කාමර 121ක් තිබිලා තියෙනවා. මැද මිදුල් 21ක් වගේම. හැබැයි මේ වන විට තියෙන්නේ 43ක් විතරයි කාමර විදිහට බැලුවම. කාමර 121කින් 43ක් වගේ තමයි දැන් මේ වෙද්දී අපිට ගියාම බලන්න පුළුවන්කම තිබෙන්නේ. වලව්වේ විශේෂත්වයක් විදිහට විදුලිය නොතිබුණත් අර කාමර හරහා හොඳ හිරු එළියක් වැටෙන්නේ. ඒ කියන්නේ කරුවල වෙන්නේ නැති වෙන්නේ එළිය ආලෝකය ලැබෙන විදිහට තමයි කාමර ජනෙල් ඔක්කොම නිර්මාණය කරලා තියෙන්නේ. කියන්නේ කාමර විශාල ප්‍රමාණයකින් වට වුණත් කිසිම කාමරයක් තාමත් කරුවල නැහැ. හොඳට එළිය තියෙන හොඳ කාමර තමයි දැනටත් තියෙන්නේ. මේ කොටසෙත් කාමර කිහිපයක්ම තිබිලා තියෙනවා. ඒ වගේ නටබුන් විතරයි දැන් මේ වෙද්දි නම් තියෙන්නේ. වලව්ව ඇතුළෙම අධිකරණයකුත් තියෙනවා. ඒ කියන්නේ උසාවියක් තියෙනවා. ඒ කාලේ මිනිසුන්ගේ ප්‍රශ්න ගැටලු මේ ස්ථානයේ විසඳලා තියෙනවා. ඒ වගේම එක එක නඩු තීන්දුවත් මෙතෙන්දී අරගෙන තියෙනවා කියලා අපිට පොත්පත් බැලුවම දැනගන්න පුළුවන්. ඒ වගේම ඒ කාලේ පාවිච්චි කරපු සමහර උපකරණත් තාමත් කෞතුක භාණ්ඩ විදියට මේකේ අපිට ගියාම බලන්න පුළුවන්. ඉතින් වලව්ව පිහිටි ප්‍රදේශයේ අක්කර ගානකින් දහස් ගානකින් වටවෙච්ච ප්‍රදේශයක් තමයි තියෙන්නේ. ඒක නිසා ඒ කාලේ හැටියට ඒ බලවත් උදවියක් විදියට තමයි මේගොල්ලන්ව හඳුන්වලා දීලා තියෙන්නේ. 1974 තමයි මේ වලව්ව කෞතුකාගාරයක් විදියට, ඒ කියන්නේ ඓතිහාසික ස්ථානයක් විදියට රජයට බාරගෙන, කියන්නේ අපි දැන් අපි ගිහින් බලනවා වගේ ඉස්කෝලේ ළමයින්ට, එතකොට විදේශිකයන්ට ඇවිල්ලා මේක බලලා එක එක දේවල් ඉගෙන ගන්න දේවල් එහෙම මෙතන බලන්නත් පුළුවන්. ඒ වගේම මෙහි තියෙන කිසිම දෙයක් අපිට අතපත ගාලා බලන්න බෑ. කිසිම භාණ්ඩයක් බිත්තියක් අල්ලන්න තහනම්. මොකද මේ දේවල් එන්නම විනාශ වෙමින් යන දේවල් නිසා අපිට ඒවා අල්ලන්න එහෙම වෙන මුකුත් අපිට ඒ දේවල් වලට කරන්න බෑ. ගිහින් බලන්න විතරයි පුළුවන්. ඉතින් ඇඹිලිපිටියේ පැත්තේ යන ඔයාලට, කොළොන් ඇඹිලිපිටියේ පැත්තේ වගේ යන ඔයාලට අනිවාර්යයෙන්ම මේ තැනට ගිහින් බලන්න පුළුවන්. ඕන වෙලාවක ගිහින් බලන්න පුළුවන්. හවස 6න් පස්සේ තමයි යන්න දෙන්නේ නැත්තේ. උදේ 7-8 වගේ වෙද්දී ඔයාලට එතනින් ගිහින් බලන්න පුළුවන්. කිසිම අයකිරීමක් කරන්න නැහැ. ඉතින් මේ කාමර තියා බැලුවම පස්සේ අපිට හිතෙනවා ඒ කාලෙත් මේ වගේම අද කාලේ වගේම දේවල් ඒ කාලෙත් තිබ්බද කියලා. ඇත්තටම හරිම පුදුම සහගත විදියට තමයි ඒ වගේ හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන්නේ.
මේ තියෙන්නේ බිමට දාලා තියෙන ටයිල් එක වගේ පිට රටින් ගෙන්නපු පිංගම් වලින් හදපු ඒ කියන්නේ පෝස්ලේන් කඩලා ඒකෙන් තමයි ඒ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපිට ඒක පාගන්න එහෙම දෙන්නේ නැහැ. එතනින් චුට්ටක් එහාට වෙලා තමයි අපිට යන්න වෙන්නේ. මොකද පායගෙනකොට ඒක ගෙවෙන නිසා. ඉතින් මෙතනත් පොකුණක් වගේ එකක් තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මේ වටේටම තියෙන කාමර. ඒ කාමර වල ඉඳන් මෙතන පොකුණ දිහා බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ නිදහසේ ඉන්න පුළුවන් තැනක් තමයි එතන හදලා තියෙන්නේ. මේ ඉන්නේ මඩුවන්විල දිසාවේ. ඊට එහා පැත්තෙන් ඉන්නවා මැණිකේ. ඉතින් විශාල භූමි ප්‍රදේශයක තමයි තියෙන්නේ. අපිට මේක ඇතුලේ ඇවිදිද්දි හිතෙනවා ගොඩක් දුර යන්න තියෙනවා කියලා. ඒ කියන්නේ අපි කාමර 43කම ඇවිද්දා. ඒ හැම කාමරයකටම අපිට යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි හරියට පරිස්සම් කරලා අපි ඒ දේවල් ඓතිහාසික දේවල් අපි ඉස්සරහට එන ළමයින්ට එහෙම බලන්න ඒ දේවල් අපි ලස්සනට ඉතුරු කරලා දෙන්න ඕනේ. මේ තියෙන්නේ ඒගොල්ලෝ නාපු එළියේ එලිමහන්නේ පොකුණක්. එතන තමයි නාලා තියෙන්නේ. එතන හරිම ලස්සනයි. ඒ වගේම මෙතන පැරණි ගස් ගොඩාක් තියෙනවා. විශාල පැරණි ගස් මේ වලව්ව පුරාවටම දකින්න පුළුවන්. ඉතින් මඩුවන්විල වලව්ව බලන්න ගියපු වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. ඉතින් මම ඉක්මනට කියාගෙන ගියා ඔයාලට බෝරින් වෙන්නේ නැති වෙන්න. ඉතින් අනිවාර්යයෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකට කමෙන්ට් එකකුත් දාගෙන යන්න වීඩියෝ එක කොහොමද කියලා. ඉතින් ආදරේ ඔයාලා හැමෝටම channel එකත් එක්ක දිගටම ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා.